තෙරුවන් සරණයි සියලු දෙනාටම ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ අපි ඔබට කියලා දෙන්න අදහස් කරන්නේ FGI ඉන්ඩිකේටර් එකේ සෙටිං සම්බන්ධයෙන්. ඉතින් FGI කොම් ඉන්ඩිකේටර් එක chart එකට ඇඩ් කරගත්තාම chart එකේ මේ විදිහට තමයි ඉන්ඩිකේටර් එක පෙන්눔 කරන්නේ. ඉතින් සෙටිං සම්බන්ධයෙන් කියලා දෙන්න අවශ්‍ය නිසා දැනට මම මේ තියෙන සීරම ඕෆ් කරගන්නම්. FGI එකේ අපි සෙටිංස් රට ආපුහාම ඉන්පුට්ස් කියන ටැබ් එක යටතේ ඉස්සෙල්ලාම තියෙනවා සෝස් කියලා එකක්. එතන වැලියු එක සඳහන් වෙන්නේ ක්ලෝස් කියලා. ඉතින් මේකෙන් අදහස් කරන්නේ FGI ඉන්ඩිකේටර් එකේ අගයන් ගණනය කිරීම පිණිස කැන්ඩල් වල ක්ලෝසින් ප්‍රයිස් එක පාවිච්චි කරලා තියෙනවා කියන එක. ඊට පස්සේ ඊට යටින් තියෙනවා Fibonacci multiplication value කියලා එකක්. ඒකෙන් අදහස් කරන්නේ FGI ඉන්ඩිකේටර්ස් වල ගොඩාක් Fibonacci අගයන් පාවිච්චි කරනවා. ප්‍රධාන වශයෙන්ම භාවිතා කරලා තියෙන Fibonacci අගය තමා මෙතන පෙන්눔 කරන්නේ. ඊට පස්සේ SR levels කියලා group එකක් තියෙනවා. ඒ group එක යටතේ ඉස්සෙල්ලාම තියෙනවා show SR levels කියලා. ඒක activate කරගත්තොත් එහෙම chart එකේ රතු පාටට සහ කොළ පාටට ඉරි දෙකක් අපිට දර්ශනය වෙනවා. එතනින් ඇත්තටම උඩ තියෙන රතු පාට level එක ප්‍රධාන resistance level එක FGI එකේ. ඊට පස්සේ යට තියෙන කොළ පාට ලෙවල් එක FGI එකේ ප්‍රධාන සපෝට් ලෙවල් එක. ඉතින් ඇත්තටම ওই ලෙවල් කොහොමද ට්‍රේඩ් වලට පාවිච්චි කරන්න කියන එක සම්බන්ධයෙන් අපි ඉදිරියේදී ඔබට විස්තර වශයෙන් කියලා දෙනවා. ඊට පස්සේ extend SR levels කියලා එකක් තියෙනවා. ඒක ඇක්ටිවේට් කරගත්තාම අපි අර කලින් කතා කරපු support resistance level සහ ඒ support resistance level දෙක අතර මැද level එක ඉදිරිපසට එක්ස්ටෙන්ඩ් වෙලා එහෙම නැත්නම් දික් වෙලා පෙන්눔 කරනවා. අකුරු තුනකින් R, M සහ S කියලා. R කියන්නේ resistance level එක, M කියන්නේ mid level එක, S කියන්නේ support level එක. ඊට පස්සේ show SR prices කියන එක ඇක්ටිවේට් කරපුවාම අපි අර කතා කරපු support, resistance සහ mid level වලට අදාළ prices ඉස්සරහින් පෙන්눔 කරනවා. ඊට පස්සේ label distance කියලා එකක් තියෙනවා. ඒක අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ කොච්චර දුරකින්ද මේ label එක තියෙන්න ඕන කියන එකයි. ඊට පස්සේ label decimal points කියලා එකක් පෙන්නනවා. දශම ස්ථාන කීයකින් මේ price එක පෙන්눔 කරන්න ඕනද කියන එක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ label size කියන එකෙන් මෙතන අපිට මේ පෙන්눔 කරන label වල size එක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ පාට දෙකක් තියෙනවා R color, S color කියලා. R color කියන එකෙන් මේ රතු පාට resistance level එකේ පාට වෙනස් කරගන්න පුළුවන්. S color කියන එකෙන් කොළ පාට support level එකේ පාට වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ extend SR levels to the right කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරපුවාම SR level සහ mid level එක දකුණු අත පැත්තට සම්පූර්ණයෙන්ම දික් වෙනවා. ඊට පස්සේ ට්‍රෙන්ඩ් කියලා ගෲප් එකක් තියෙනවා. ඉතින් මෙතනින් තමා FGI ඉන්ඩිකේටර් එකේ ප්‍රධාන ට්‍රෙන්ඩ් එක පෙන්වන්නේ. අපි show ට්‍රෙන්ඩ් කියන එක ඇක්ටිවේට් කරගත්තොත් ඩම් පාටට සහ නිල් පාටට ට්‍රෙන්ඩ් ලයින් එකක් chart එකේ දර්ශනය වෙනවා. ඉතින් මෙතන ට්‍රෙන්ඩ් එකේ පාට ස්ටයිල් පැත්තේ ඇවරේජ් මිඩල් කියන එකෙන් අවශ්‍ය පරිදි වෙනස් කරගන්න පුළුවන්. ඔය විදිහට කොළ පාටට ට්‍රෙන්ඩ් එක පෙන්වන්නේ බුලිෂ් වුණාම, රතු පාටට ට්‍රෙන්ඩ් එක පෙන්වන්නේ බේරිෂ් වුණාම. ඊට පස්සේ ෂෝට් ට්‍රෙන්ඩ් චේන්ජ් කියන එක ඇක්ටිවේට් කරපුවාම chart එකේ bull T සහ bear T කියලා ලේබල් දෙකක් පෙන්눔 කරනවා. මෙතනින් bull T කියන bull trend එක. ඊට පස්සේ bear T කියලා කියන්නේ bearish trend එක. ඊට පස්සේ show swing trend කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒක ඇක්ටිවේට් කරපුවාම අර ට්‍රෙන්ඩ් ලයින් එකේ පාට කලින්ට වැඩිය වෙනස් වෙනවා. ස්විං ට්‍රේඩ් කරන කට්ටියන්ට, ඒ කියන්නේ ට්‍රේඩ් වැඩි කාලයක් හෝල්ඩ් කරගෙන ඉන්න බලාපොරොත්තු වෙන ස්විං ට්‍රේඩ් කරන කට්ටියන්ට මේ ස්විං ට්‍රෙන්ඩ් එක වැදගත් වෙනවා. ඔබට ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අපි විස්තර කියලා දෙනවා. ඊට පස්සේ show areas of interest SS and RR කියලා එකක් තියෙනවා. ඒක ඇක්ටිවේට් කරපුවාම chart එකේ චූටි S අකුරු සහ
R අකුරු දර්ශනය වෙනවා. ඉතිං ඇත්තරම FGI ඉන්ඩිකේට එකින් ගොඩාක් ප්‍රොපිට් ගන්න පුළුවන් මෙන්න මේ SR අකුරු ට්‍රේඩ් කරලා. ඉතිං SR අකුරු ට්‍රේඩ් කරන හැටිත් ඉදිරියේදී අපි කියලා දෙනවා. ඊට පස්සේ ප්‍රයිස් එක්ස්ට්‍රීම් සෝන්ස් කියලා කැටගරි එකක් යටතේ තියෙනවා ෂෝමේන් ප්‍රයිස් එක්ස්ට්‍රීම් සෝන්ස් සහ ෂෝ සබ් ප්‍රයිස් එක්ස්ට්‍රීම් සෝන්ස් කියලා සෝන් දෙකක්. ඉතින් ඒ දෙක ඇක්ටිවේට් කරපුහාම චාට් එකේ ඔය විදිහට ප්‍රයිස් එක්ස්ට්‍රීම් සෝන් දෙකක් පෙන්නනවා ක්ලවුඩ් දෙකක් වගේ. ඉතින් එක්ස්ට්‍රීම් සෝනුත් ගොඩාක් සාර්ථකව ට්‍රේඩ්ඩට පාවිච්චි කරන්න පුළුවන්. කලින් තිබ්බ FGI කෝ කියන ඉන්ඩිකේට එකේ මේ එක්ස්ට්‍රීම් සෝන් තමා ප්‍රධාන වශයෙන්ම ඇතුළත් වනේ. ඊට පස්සේ අපිට සිගනල් ඔප්ෂන් 1 and 2 කියන එක යටතේ ඉස්සෙල්ලාම තියෙනවා පුල් බැක්සන් රිලි ෆ්‍රැලීස් කියල එකක්. ඒක ඇක්ටිවේට් කරපුහාම චාට් එකේ CT කියලා අකුරු දෙකක් රතු පාට සහ කොළ පාට ලේබල් දෙකකින් පෙන්නුම් කරනවා. ඉතිං ඇත්තරම ඒවා ට්‍රේඩ්ඩලට අපිට උපකාර කරගන්න පුළුවන් සිගනල් ඒ සම්බන්ධයනුත් ඉදිරියේදී විස්තර වශයෙන් කියල දෙනවා. ඊට යටින් තියෙන කවුන්ට ට්‍රෙන්ඩ් කියන එක ඇක්ටිවේට් කරපුහාම R ෂෝට් R ලෝන් කියලා ලේබල් දෙකක් කෙනවා. ඊට පස්සේ තියෙනවා ලුක් බැක් ටු කම්බයින් සිගනල්ස් කියල එකක්. ඉතින් මේක වෙනස් නොකරට යන්න ඕනෙ සිටිං එකක්. ඊට පස්සේ සිගනල් ඔප්ෂන් 3 කියලා කැටගර එකක් තියෙනවා. ඒක අටතේ තියෙනවා ට්‍රෙන්ඩ් ෆලෝ සිගනල් ඔප්ෂන් 3 කියලා. ඒක ඇක්ටිවේට් කරොත් එහෙම චාට් එකේ රතු පාටට සහ ඉල් පාටට ඊතල සලකුණු වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මේවා ඇත්තරම ගොඩාක් සාර්ථකව ට්‍රේඩල්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ පාවිච්චි කරන විදිහ ඉදිරියේදි කියලා දෙනවා. ඊට පස්සේ අටටේ තියෙන ලෝ ට්‍රෙන්ඩ් ෆලෝ රිස්ක් කියන එක ඇක්ටිවේට් කරපුහාම චාට් එකේ බයිසෙල් සිගනල් වගේයක් ජෙනරේට්ටෙනවා. එතකොට ඒවත් අපි විස්තර කරනවා. ඊට පස්සේ ෂෝ ට්‍රෙන්ඩ් ෆලෝ එන්ට්‍රි සෝන් කියන එක ඇක්ටිවේට් කරපුහාම රතු පාටට සහ නිල් පාටට ට්‍රෙන්ඩ් ෆලෝ එන්ට්‍රි සෝන් පෙන්නනවා. ඉතිං FGI කොම් ඉන්ඩිකේට එකේ ඉතාම වැදගත් සෝන් වගේයක් තමා මේ ට්‍රෙන්ඩ් ෆලෝ එන්ට්‍රි සෝන්ස්. ඊට පස්සේ තියෙනවා සිගනල් ඔප්ෂන් 4 කියල එකක්. ඉතින් ඒ අටතෙත් සිගනල් ඔප්ෂන් ගොඩක් තියෙනවා. එතනින් ඉස්සෙල්ලාම තියෙන්නේ ෂෝ බයිසෙල් ඔපචුනිටීස් කියල එකක්. ඒක ඇක්ටිවේට් කරගත්තහම චාට් එකේ අපිට බයිසාහ සෙල් සිගනල් පෙන්න්නනවා. මේ හැම එකක්ම ට්‍රේඩ්ලට පාවිච්චි කරන ආකාරය ඉදිරියේදි කියල දෙනවා. ඉනිට පස්සේ තියෙන ෂෝ වීක් ලෝං ෂෝට් ඔපචුනිටීස් කියන එක ඇක්ටිවේට් කරපුහාම චාට් එකේ LN සහ SH කියලා අකුරු දෙකකින් ලේබල් දෙකක් පෙන්නනවා. ඉතිං ඒ හැම එකක්ම අපිට බයිසෙල් ඔපචුනිටීස්වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ පාවිච්චි කරන විදි අපි ඉදිරියේදි කියලා දෙනවා. ඊට පස්සේ ෂෝ මොමෙන්ටම් ශිෆ්ට් කියන එක ඇක්ටිවේට් කරපුහාම චාට් එකේ කතිර ලකුණු වගේයක් වැටෙනවා පාට දෙකකින්. ඉතින් ඒ කතිර ලකුණු ගොඩාක්ම සාර්ථකව ට්‍රේඩ්ඩල්ට පාවිච්චි කරන්න පුළුවන් ඒවා. ඊට පස්සේ ෂෝ ස්විං සිගනල්ස් කියන එක ඇක්ටිවේට් කරපුහාම චාට් එකේ අපිට තවත් බයිසෙල් ලේබල් වගේ පෙන්න්නනවා. ඉතිං ඒව ඇත්තරම ස්විං ට්‍රේඩ්ඩරට පාවිච්චි කරන්න තියෙන නිසා ගොඩක් අඩුවෙන් තමා චාට් එකේ දර්ශනය වෙන්නේ. එතකොට ඒ සිගනලුත් අපි පාවිච්චි කරන විදිහ ඉදිරියේදී කියලා දෙනවා. ඊට පස්සේ ෂෝ ලාස්ට් සිගනල්ස් ඔන්ලි කියන එක ඇක්ටිවේට් කරපුහාම අන්තිමට විතරක් තියෙන සිගනල් විතරයි පෙන්නන්නේ. මොකද මේක ඩිඇක්ටිවේට් කරොත් කලින් තිබ්බ හැම එකක්මත් පෙන්නනවා. එතකොට චාට් එක අපැහැදිලි වෙන්න ඉඩකඩක් තියෙන නිසා. ඊට පස්සේ RSI ඩයිවර්ජන් කොප්ෂන්ස් කියන එක යටතේ තියෙන්නේ FGI කොම් ඉන්ඩිකේට එකෙන් චාට් එකේ තියෙන ඩයිවර්ජන්ස් පලාගන්න පුළුවන් RSI ඩයිවර්ජන්ස්. ඉතිං ඒකට අදාළ සෙටිංස් මෙතන තියෙන්නේ RSI ලෙන්ත් එක, ඩයිවර්ජන්ස් සෝස් එක, ඩයිවර්ජන්ස් ටයිප් එක, රෙගුලර්ද හිව්මන්ද ඒ විදිහට. ඊට පස්සේ ඩයිවර්ජන්ස් ලේබල් එක පෙන්නන්න ඕනද එපාද කියන එක
ඊට පස්සේ ඩයිවර්ජන්ස් එක පෙන්නනවාද ඩයිවර්ජන්ස් ලයින් පෙන්නනවාද කියන එක අපිට මෙතනින් හදාගන්න පුළුවන්. අපි ඒදිහට ඩයිවර්ජන්ස් ඇක්ටිවේට් කරපු හාම චාට්ටකේ තියෙන බුලිච් සහ බේරිස් ඩයිවර්ජන්ස් පෙන්නුම් කරනවා ඩයිවර්ජන්ස් කුඩාක් ට්‍රේඩ්ඩලට වුවමනා වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවල් ලෝං රීට්‍රේස් ෂෝට් රීට්‍රේස් කියල එකක්. ඉතින් ඒව ඇත්තරම මේකේ සිගනර් ජනරේට් කරන්න පාවිච්චි කරන වැලියස් ඒ සම්බන්ධයෙන් ලොකු වෙනස්කම් කරන්න යන්න එපා. ඊට පස්සේ තියෙන සෝන් ඔප්ෂන්ස් කියන එකෙත් තියෙන්නේ අර එක්ස්ට්‍රීම් සෝන්ස් ජෙනරේට් කරන්න පාවිච්චි කරලා තියෙන සෙටිංස්. ඉතින් කවුරු හරි කෙනෙකුට අවශ්‍ය නම් අත්හදා බැලීම් කරන්න පුළුවන් මේවා වෙනස් කරගෙන. ඊට පස්සේ ෂෝ RSI කියලා එකක් තියෙනවා RSI ලෙවල්ස් කියන එක යටතේ. ඉතින් ඒක ඇක්ටිවේට් කරපු හාමන් ඉල්පාට ක්ලවුඩ් එකක් චාට් එකේ ප්‍රදර්ශනය කරනවා. ඉතින් මේ ක්ලවුඩ් එක RSI එක ඕවබෝට් සහ ඕව සෝල්ඩ් වෙන ආකාරයන් මත ප්‍රයිස් එක හඳුනා ගැනීමට ඉතාම ප්‍රයෝජනවත්. ඒක යූස් කරන හැටිත් ඉදිරියේදි කියල වෙනවා. ඊට පස්සේ ෂෝ මිඩ්ලෙවල් කියන එක ඇක්ටිවේට් කරපුහාම RSI එකේ මැද ඉරක් පෙන්නනවා මේ පෙන්නන්නේ RSI 50 ලයින් එක. ඊට පස්සේ ඊට යටින් තියෙන්නේ ඔය RSI ක්ලවුඩ් එක ජෙනරේට් කරන්න පාවිච්චි කරලා තියෙන වැලියස්. ඉතින් ඒවා වෙනස් කරන්න යන්න පාලුකුවට. ඊට පස්සේ එක්ස්ට්‍රා කියන කැටගරීති යටතේ ෂෝ බොලින්ජ බෑන්ඩ් ෂෝ MA ෂෝ EMA කියල තුනක් තියෙනවා. ඉතින් ට්‍රේඩිං ප්‍රීපලෑන් එකේ එක ඉන්ඩිකේට එකක් විතරක් පාවිච්චි කරන්න පුළුවන් නිසා බොලින්ජ බෑන්ඩ් ඊට පස්සේ මූවිං ඇවරේජ් එක්ස්පොනෙන්ෂල් මූවිං ඇවරේජ් වගේ දේවල් පාවිච්චි කරන අයට ඒවත් මේකට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඒ මූවිං ඇවරේජ්ජල වැලියස් තමා මෙතන වෙනස් කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඔය විදිහට තමා ඉන්පුට්ස් පැත්ති සෙටිංස් තියෙන්නේ. ඊට පස්සේ ස්ටයිල් පැත්තිෙන් ගොඩාක් පාට වෙනස් කරගන්න පුළුවන් අපට කැමති විදිහට. ඊට පස්සේ මෙතන තියෙනවා ඩිෆෝල්ට්ස් කියල එකක් බැරි වෙලාවත් මේ සෙටිංස් වැරදිලා වෙනස් වුනොත්තේම රීසෙට් සෙටිංස් කියන එක කලික් කිරීම තුළින් කලින් තිබ්බ සෙටිංසලටම ඉන්ඩිකේට එක ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමා FGI කොම් ඉන්ඩිකේට එක සෙටිංස් තියෙන්නේ. ඉතින් අපි පෙන්නපු හැම එකකින්ම කොහොමද අපි ට්‍රේඩ් කරන්න කියන එක විස්තර වශයෙන් ඉදිරියේදි වීඩියෝවලදී කියලා දෙනවා.